ජේසු පිහිටයි හැම දෙනෙටම සුබම සුබ රාත්‍රියක් වේවා කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා හැම කෙනෙක්ම ප්‍රීතියෙන් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට එකතු වෙන්න ඇති. දේව වචනය බෙදා ගන්න වගේම යාඥා කාලයට සහභාගී වෙන්න. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතයට සමාදානයේ ප්‍රීතිය සඵලත්වය අත්‍යවශ්‍යයි වගේම දේව වචනය කියන්නේ අපේ ජීවිතයට ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපේ ජීවිතේ අපි එදිනෙදා අපි මුණ දෙන අභියෝගයන් වලට එතකොට ප්‍රශ්න ඒ වගේම කරදරවලදී අපිට මුහුණ දෙන්න අපේ ජීවිතේ දේව වචනය කියන එක අපේ ජීවිතයට තියෙන ඕනි කාරණාවක්. ඉතින් දේව වචනය අපේ ජීවිතය තුළ තියෙනවා නම් අපිට සාර්ථකව අපේ ජීවිතේ ජය ගන්න වගේම ඒ දේවල් වලට මුහුණ දෙන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මේ වෙලාවේ මම ඔබත් සමග බෙදා ගන්න යනවා හිතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. ඉතින් ඔබත් බයිබලයේ තියෙනවා ඔබේ අතට අරගෙන ඔබට පුළුවන් ඒ දේව වචනය කියවන්න. ඉතින් දේව වචනය තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. නුඹේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දෙන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේ කියලා. ආමෙන්. අපි හැමෝටම ජීවිතේ අරමුණු තියෙනවා. ඒ වගේම අපි අපේ ජීවිතේ අනාගතේ අපි සැලසුම් කරනවා. නේද? ඉතින් ඔබට කියන්න පුළුවන් මේ වෙලාවේ මම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා කියලා. නැත්නම් ඔබට හිතෙන්න පුළුවන් මගේ ජීවිතේ මම විදේශ රටකට ගිහින් මගේ ජීවිතේ මම ස්ථාවර කරගන්නවා කියලා. ඉතින් ඔබට පුළුවන් හිතන්න නැත්නම් ඔබගේ පවුලේ ඔබගේ සහෝදරයන්ට ඔබගේ නෑදෑයන්ට නැත්නම් ඔබ වෙනුවෙන් ඔබේ ජීවිතේ සාර්ථක අනාගත ජීවිතයක් ගත කරන්න ඔබගේ ජීවිතය කැප කරනවා කියලා. ඉතින් ඔබ කොච්චර මේ විදියට ජීවිතේ සැලසුම් කරත් ඔබගේ ජීවිතය වගේම අපේ ජීවිතය ඇතුළුව අපි හැම කෙනෙක්ටම බලපාන නැත්නම් අපිට හිතෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දේවල් සාර්ථක වෙයිද? නැත්නම් අපේ අරමුණු මේ අපි හිතපු දේවල් අපේ සියලු දේවල් අපේ ජීවිතය අපි ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයිද කියන කාරණාව. අපිට බොහෝ වෙලාවට හිතෙනවා අපගේ සැලසුම් අපගේ ජීවිතේ මේ ගත්ත අරමුණු වෙනුවෙන් අපි ගොඩක් සැලසුම් කරලා තියෙනවානේ. නැත්තම් අපිට ගොඩක් මුදල් තියෙනවා. නැත්තම් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක නැත්තම් අපේ ඉන්න අවට අයගෙන් අපිට ලොකු මොටිවේෂන් එකක් අපිට හම්බ වෙනවානේ. ඒ නිසා අපි ගන්නව අරමුණු නැත්තම් අපි අපේ ජීවිතේ අපේ යෝජනාවන් අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මම ඔබට කියන්න කැමතියි මේ ඔබගේ අරමුණු වලට විරුද්ධව ඔබගේ යෝජනාවන් වලට විරුද්ධව නැගිටිමින් ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ දේ ඔබත් දන්නවා. ඉතින් මේ දේට විරුද්ධව අපිට නැගිටින්න නම් අපිට දේව වචනය අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය සීමාවක් නැතුව අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපිට කියනවා. හිතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපිට කියනවා. නුඹේ ක්‍රියාවන් ස්වාමීන් වහන්සේට බාර දෙන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේ කියලා. ආමෙන්. සුද්ධ ලියවිල්ලේ මේ බාර දෙන්න කියන වචනය ඇවිල්ලා නිකම් පදයක් නෙවෙයි. මේ පදේ ලොකු අරමුණක් ඒ වගේම ලොකු ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ තිබෙනා වූ අරමුණු සිතුවිලි ඒ වගේම ඔබගේ ජීවිතේ හිතෙනා වූ සෑම කාරණාවක්ම දෙවියන් වහන්සේ හමුවේ තබන්නේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට බාර දෙන්න. ඉතින් මේ අධිකාරීත්වය නැත්තම් මේ මම කියන ස්ථානයට දෙවියන් වහන්සේව තබමින් ඔබ දෙවියන් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේට ඔබගේ සියලු ක්‍රියාවන් කරන්න ඒ වගේම ඔබගේ ජීවිතයේ සියලු දේ කරන්න දෙවියන් වහන්සේට ඉඩ හැරීම වගේම දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. ඉතින් ඔබ දන්නවා සුද්ධ ලියවිල්ලේ නෝවගේ කතන්දරේ නේද? නෝවගේ කතන්දරේ ගත්තොත් නෝවට දෙවියන් වහන්සේ කිව්වා නවක් සාදන්න කියලා නේද? ඉතින් මේ වෙලාවේ නෝවා මේ ක්‍රියාවලියේ යෙදෙමින් ඉන්න විට අනෙක් මනුෂ්‍යයන් සෑම කෙනෙක්ම ඉතාමත් ප්‍රීතියෙන් කමින් බොමින් ජීවත් වුණා නේද? දෙවියන් වහන්සේ කිව්වා වූ කාරණාව ඔවුන්ගේ ජීවිතයේ ඒක අරගෙන ඔවුන් ක්‍රියා කරේ නැහැ. ඔවුන් ඒක කිසිම දෙයකට ඒ කියන්නේ ඔවුන් වටිනාකමක් නොගෙන ඔවුන් එදිනදා ජීවිතේ හමු වෙන්නා වූ දේවල් තුලින් ඔවුන් ගමන් කළා නේද? නමුත් නෝවා මේ දේ දැක්කත් නෝවා දෙවියන් වහන්සේගේ ඉදිරියේ ඒ සියලු ක්‍රියාවන් තබමින් උන්වහන්සේගේ හඬට කීකරු වෙලා නෝවා කටයුතු කළා නේද? ඉතින් මේ වෙලාවේ නෝවා ඇතුළුව නෝවාගේ පවුල ඒ යෝජනාව වගේම ඔවුන්ගේ ජීවිතය රැකගන්න මේ වෙලාවේ උන්ට පුළුවන් වෙනවා.
ඒ වගේම තමයි ඔබ දන්නවා ලියවිල්ලේ යෝසෙප්. ඉතින් යෝසෙප්ගේ ජීවිතය ගත්තත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය යෝසෙප් ඇවිල්ලත් පළමුවෙන්ම ප්‍රතික්ෂේප වුණේ යෝසෙප්ගේ පවුලේ අයගේ. සහෝදරයෝ ඔවුන්ව ප්‍රතික්ෂේප කරා නේද? ඉතින් අන්තිමේදී අසාධාරණ විදියට ඔහුගේ ජීවිතයත් හිරගෙවල් වල ඉන්න සිද්ධ වුණා නේ. ඉතින් නමුත් දෙවියන් වහන්සේගේ ඉදිරියේ දෙවියන් වහන්සේට ඔහුගේ මුළු ජීවිතයම බාර දුන්නා. ඉතින් අන්තිමේදී යෝසෙප්ගේ ජීවිතය නැවතුනේ ඒ මුළු ප්‍රදේශයම ඒ දේශයම අගමැති ධූරයට පත් වෙලා නේද? එවැනි ජීවිතයක් එවැනි සාර්ථක ජීවිතයකට යෝසෙප්ට ඇතුල් වෙන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ වෙලාවේ අපගේ ජීවිතෙත් අපි මොහොතක් කල්පනා කරලා බලමු නේද? අපගේ ජීවිත විවිධ අභියෝගයන් වලට, විවිධ දේවල් වලට, විවිධ අරමුණු වලට, විවිධ සැලසුම් වලට අපි ගමන් කරන්න අද දවස් අපි තීරණයකට ඇවිල්ලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ සියලු දේ දෙවියන් වහන්සේ මේ මොහොතේ දකිනවා. ඉතින් මේ සියලු කාරණා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තබමින් මේ මොහොතේ අපි යාඥා කරනවා. ඒ වෙනුවෙන් මම මැදහත්කම් කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාවේ ඔබගේ සිත, සිතුවිලි, මනස දෙවියන් වහන්සේගේ ඉදිරියේ තබමින් ඔබ කොච්චර දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඔබගේ හදවත ඔබ මේ වෙලාවේ විවෘත කරනවද? එලෙස ඒ තරමට දෙවියන් වහන්සේ අද දවසේ ඔබගේ ජීවිතයේ අලුත් පරිවර්තනයක් ඔබ සිතාගෙන ඉන්නා වූ ඒ අරමුණු වලට ගමන් කරන්න. ඒ වගේම ඔබගේ ජීවිතයේ ඔබ අරන් ඉන්නා වූ ඒ යෝජනා වලට ඔබට කටයුතු කරන්න, ඔබට ගමන සාර්ථකව නිම කරන්න අද දවසේ ඔබට ප්‍රඥාව, ශක්තිය, ධෛර්යය අද දවසේ දෙවියන් වහන්සේ දෙන්න යනවා. ඉතින් අපි මේ මොහොතේ සෑම කෙනෙක්ම වහගෙන ඔබ ඉන්නා වූ ස්ථානයේ මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ මේ මොහොතේ ඔබ තුල ඔබ ඉන්නා වූ ස්ථානයේ ක්‍රියාත්මක වෙන්න යනවා. හරි, අපි ආඥා කරමු. ප්‍රේමවන්ත ධර්මිෂ්ඨ දේව පියාණන් වහන්සේ, පියාණනි මේ මොහොතේ ඔබ වහන්සේගේ ඉදිරියේ ස්වාමිනී මේ යාඥාවට සවන් දෙන්නා වූ ඔබ වහන්සේගේ දේව වචනයට සවන් දෙන්නා වූ ස්වාමිනී සියලුම දරුවන් වගේම සියලු කෙනා, සියලු පවුලක් ඔබ වහන්සේට ස්වාමිනී මේ මොහොතේ බාර කරනවා පියාණනි. පියාණනි මේ මොහොතේ ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන්ගේ හදවත දකින්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනී මේ මොහොතේ ඔවුන්ගේ හදවතේ තිබෙනා වූ ස්වාමිනී සැලසුම්, ස්වාමිනී ඔවුන්ගේ අරමුණු, ස්වාමිනී ව්‍යාපාර වෙන්න පුළුවන් ස්වාමිනී ඔවුන් ආරම්භ කරන්නා වූ ස්වාමිනී අලුත් ජීවිතය ඔබ වහන්සේ ස්වාමිනී මේ මොහොතේ ආශිර්වාද කරන්නට යන නිසා ශුති කරනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ දකින්න ඔවුන්ගේ සිත, සිතුවිලි, මනස දකින්න ස්වාමිනී. ස්වාමිනී ඔවුන්ගේ අරමුණු ඔබ වහන්සේ දකින්න ස්වාමිනී. මේ මොහොතේ ඔබ වහන්සේ ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඔබ වහන්සේගේ ඉදිරියේ ස්වාමිනී අපි මේ මොහොතේ ස්වාමිනී එක්රැස්නවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී මේ මොහොතේ ඒ සියලු වාතාවරණ ස්වාමිනී මේ මොහොතේ ඒ ජීවිතවලට විරුද්ධව ක්‍රියා කරන්නා වූ ඒ සියලු ඒ අන්ධකාර සියලු දේ ස්වාමිනී ඔබ වහන්සේ මේ මොහොතේ විනාශ කරමින් සිටින නිසා ඔබ වහන්සේගේ දූතයන් තබමින් ඔබ වහන්සේ ස්වාමිනී ජීවිත ආරක්ෂා කරන නිසා ස්වාමිනී ඔවුන්ගේ අරමුණු වලට යන්න ඔබ වහන්සේගේ ප්‍රඥාව ඒ ජීවිත මත ඔබ වහන්සේ තබන නිසා ස්වාමිනී ඔවුන්ගේ සැලසුම් ඉතා සාර්ථකව කරගෙන යන්න ස්වාමිනී ඔවුන්ගේ සැලසුම් ඉතා යහපත් ලෙස කරගෙන යන්න ඔවුන්ගේ ස්වාමිනී ඒ සියලු දේ ඔවුන්ගේ පවුල වෙන්න පුළුවන් ස්වාමිනී ඔවුන්ගේ සහෝදරයන් වෙන්න පුළුවන් ස්වාමිනී ඒ දේවල් ස්වාමිනී එකමුතුවෙන් කරගෙන යන්න ඔබ වහන්සේගේ සමාදානයේ ආත්මය මේ මොහොතේ ඔබ වහන්සේගේ ස්වාමිනී සියලු දේ ඒ පවුල් මත නිදහස් කරන නිසා ඒ ආලේපේ මේ මොහොතේ ඔබ වහන්සේ නිදහස් කරන නිසා ඔබ වහන්සේට ශුති කරන ස්වාමිනී ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ මේ මොහොතේ මොහොතක් සිතන ඔබගේ ජීවිතේ ඔබ ගත කළා වූ සෑම තත්පරයක්ම උන්වහන්සේ සිටිනවා සෑම මොහොතකදීම උන්වහන්සේ ඔබත් සමග සිටියා මේ මොහොතේ ඔබ මොහොතක් සිතන උන්වහන්සේ ඔබ සමග සිටින දෙවියන් වහන්සේ ඔබට සීමාවක් නැතුව ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබේ හදවත දකිනවා මේ මොහොතේ ඔබේ සිතුවිලි දකින දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේට මේ මොහොතේ ක්‍රියා කරන ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී මේ මොහොතේ ඔබගේ ගින්න මේ සෑම ජීවිතයක් තුළම ඔබ වහන්සේ ස්වාමිනී අවුලවන නිසා ඔබ වහන්සේගේ ගින්න මේ මොහොතේ සෑම ජීවිතයක් මතම ක්‍රියා කරන නිසා ඔබ වහන්සේගේ ගින්න මේ ජීවිතයේ සිටිනා වූ ඒ ස්වාමිනී වාතාවරණ වෙනස් කරන නිසා ස්වාමිනී ඔබ වහන්සේට ශුති කරනවා පියාණනි ඔබ වහන්සේ දවසින් දවස ඔබ වහන්සේ මේ ජීවිතය පරිවර්තනය කරමින් ස්වාමිනී උසස් තැන් වලට උසස් ස්වාමිනී පර්වතවල තබමින් ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන් ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්න ස්වාමිනී ඔබ වහන්සේ කටයුතු කරන නිසා ඔබ වහන්සේට ශුති කරනවා ස්වාමිනී ඔවුන්ගේ පවුල් බාර කරනවා ස්වාමිනී ඔවුන්ගේ සහෝදරයන් බාර කරනවා ස්වාමිනී මේ සියලු දේ බාර කරන්නේ යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන් ආමෙන්. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ බලයවත් ඔබගේ හැකියාවත් ඔබගේ දක්ෂකමවත් නෙමෙයි උන්වහන්සේගේ සියලු දේ උන්වහන්සේගේ. ඉතින් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ සාර්ථකව ඉහළට ගමන් කරන්න. හැමෝටම ජේසුස් වේවා.